ආයිබෝන් කියලා පිළිගන්නවා මේෂ ලග්න හිමි ඔබ සැමට 2024 වසරේ උදාවත් සමඟ ලැබවා වූ මේ නවවසර සුබම සුබ නවසරක් වේවා කියලා මුලින් ප්‍රාර්ථනා කරන අතර ඔබේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන මාසයක් බව මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ මූලික ලග්න පලාපල කොහොමද කියලා මේ මාසෙට දාලා අපිට බලාපොරොත්තු වෙන මාසයට සහ හැම මාසයකම නැත්තම් අවුරුද්දටම දාලා ඒ විදිහට ලග්න පලාපල ඔබ වෙත ගෙන එන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න අපිව subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. හරි අපි එහෙනම් බලමු මේෂ ලග්න හිමියන්ගේ කොහොමද මේ මාසේ ලග්න පලාපල කියලා. ඉතින් මේෂ ලග්න හිමි ඔබ සැමට මේ මාසේ ඉතාම සුවිශේෂී මාසයක් වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය සහ සුර ගුරු හෙවත් ගුරු ග්‍රහයාගේ ආශිර්වාදාත්මක බැල්මයි. ඉතින් මේ ලග්නාධිපති කුජගේ එහෙම නැත්නම් අඟහරුගේ ගමන කොහොමද කියලා අපි බලමු. මේෂ ලග්නයට අධිපති කුජ ග්‍රහයා මේ කාල සීමාව තුළ ගමන් කරන්නේ ඔබේ කේන්දරයේ ඉතා ක්‍රියාශීලී භාවයකින් යුක්තව. ඉතින් ලග්නාධිපති බලවත්ව සිටීම කියන්නේ ඔබට ඕනම අසීරු කාර්යයක් ජය ගැනීමට අවශ්‍ය කරන මානසික සහ ශාරීරික ශක්තිය නොඅඩුව ලැබෙන බවයි. ඒ කියන්නේ ඔයාගේ චිත්ත ස්වභාවය සම්පූර්ණයෙන්ම මොනවා හරි වැඩක් කරද්දී ඒකට අනුකූලව වෙනස් වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔබ මෙතෙක් කල පසුබට වෙමින් වැඩ කටයුතු ආරම්භ කිරීමට කම්මැලි වෙමින් තිබ්බ වැඩ ඔන්න පටන් ගන්න හොඳම කාලය. ඉතින් ඔබ තුන පවතින නායකත්ව ලක්ෂණ ඉස්මතු වෙන කාලයක්. ඒ වගේම සතුරන් හෝ බාධා ඉදිරි ඔබ නොසලී සිටීමට කුජගෙන් ඔබට ශක්තිය ලබා දෙන කාලයක්. ඉතින් ඊළඟට තමයි ගුරු ග්‍රහයා එහෙම නැත්නම් බ්‍රහස්පතිගේ සුබ දෘෂ්ටිය. ඉතින් මේ මාසයේ තිබෙන වටිනාම ග්‍රහ පිහිටීම වන්නේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියයි. 2026 ජනවාරි මාසයේ වෙන විට ගුරු ග්‍රහයා මිථුන රාශියේ සිට ඔබගේ 7 වෙනි එහෙම නැත්නම් ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ඊළඟට 9 වෙනි භාග්‍ය සහ උසස් අධ්‍යාපනය සහ 11 වෙනි අය ස්ථානයේ හෙවත් ලාභ ලැබීම් කෙරෙහි සුබ දෘෂ්ටියක් හෙළනවා. ඉතින් මේ භාග්‍ය උදාවීම ගැන අපි ගත්තොත් ගුරු 9 වෙනි දකින නිසා ඔබ කරන කියන සියලු කටයුතු වලට වාසනාවේ සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා. ඒ වගේම දේව ආශිර්වාදය සහ වැඩිහිටි ආශිර්වාදය ඔබට හිමි වෙන කාලයක්. ඉතින් මේ ගුරුගේ දෘෂ්ටි ආස්ථානයේ එහෙමත් නැත්නම් 11 වෙනිට වැටීම සමග හදිසි ධනලාභ වෙළඳ ව්‍යාපාරයෙන් ලාභ ලැබෙන එක සහ ඔබ බලාපොරොත්තු වූ මූල්‍යමය වාසිරසක් ඔබට අත්කර දෙන්න මේ ආර්ථික වර්ධනය ඔස්සේ කියන ගුරුගේ දෘෂ්ටිය ඔස්සේ ඔබට මඟ පෑදෙනවා. ඉතින් ඊළඟ එක තමයි කුජ සහ ගුරුගේ සංකලනය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන the power of duo කියලා. ඉතින් ලග්නාධිපති කුජගෙන් ලැබෙන ශක්තිය සහ ගුරුගෙන් ලැබෙන ප්‍රඥාව හා වාසනාව එකතු වුණාම මේෂ ලග්න හිමියන් මේ මාසෙදි ඉතාම බලවත් චරිත බවට පත් වෙනවා. ඉතින් ශක්තියයි ප්‍රඥාව හා වාසනාව තියෙනවා කියන්නේ ඒ පුද්ගලයා ඉතාම බලවත් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඔබ ගන්නා තීරණ නිවැරදි වන අතර ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම ඉබේම වගේ හැදෙනවා. ඉතින් තව දෙයක් තමයි මේක අපි ඔයාලට කියන්න ඕනේ. ඔයාලට යම් කිසි විදිහකින් හරි හිතට නොසන්සුන් බවක් දැනෙනවා නම් එය කුජගේ අධික ශක්තිය නිසා තමයි මේක ඔබට මේ කාලෙදි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ග්‍රහයන්ගේ බලපෑම ගැන ඔයාලා විශ්වාස කරන්න නැත්නම් දැන් ඔයාලා හිතන්න සමහර වෙලාවකට පන්සලක චෛත්‍යයක් අසලට ගියාම ඔයාගේ හිත නිවෙන ස්වභාවයක් තියෙන නේද? ඒ අර පන්සලේ ඇත්තටම චෛත්‍යයක තියෙන චූඩාමාණිකයේ තියෙන ඒ වගේ දෙයක තියෙන බලපෑම. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ග්‍රහයන්ගේ බලපෑම කියන්නේත් අපිට. ඉතින් එවැනි වෙලාවට මේ ගුරුගේ ගුණය සිහිපත් කරලා ආගමික වතාවත් වල නිරත වෙන එකෙන් එම ශක්තිය ඉතාම සාර්ථක ප්‍රතිඵල කරා මෙහෙවන්නට වාට හැකියාව ලැබෙනවා. හරි අපි දැන් මේ දේවල් කතා කළාට අපි ලග්න පලාපල කොහොමද වෙන්නේ කියන එක අපි බැලුවේ නැහැ. ඉතින් අපි ඒක බලමු. ඉතින් විශේෂයෙන්ම කියනවනේ ජනවාරි 14 වෙනිදා රවි ග්‍රහයා මකර රාශියේ පැමිණීමත් සමග ඔබගේ වෘත්තීය මට්ටමේ විශාල පිබිදීමක් ඇති වෙනවා. ඉතින් මේ ග්‍රහ ගෝචරයත් එක්ක බලමු විවිධ අංශවලට කොහොමද බලපාන්නේ කියලා අපි වෙන වෙනම කතා කරමු. මුලින් අපි කතා කරමු රැකියාව සහ වෘත්තීය ජීවිතය ගැන. ඉතින් මේ රැකියා අංශය කතා කිරීමේදී ජනවාරි මාසයේ දෙවැනි සතියෙන් පස්සේ මේෂ ලග්න හිමියන්ට ඉතාම සුබයි.
රවි ග්‍රහය ඔබේ දසවැන්නට හෙවත් කර්මස්ථානයට පැමිණීමෙන් දිග්බල තත්ත්වයක් නිර්මාණය කරනවා. ඉතින් මේ දිග්බල තත්ත්වයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා රැකියා කරන ස්ථානය ඔයාගේ නම ප්‍රසිද්ධ වෙනවා. ඔයා කරන වැඩ අගය කිරීමට ලක් වෙනවා. ඔබ ඒ කියන්නේ රාජ්‍ය රැකියාවක නියත අයෙක් නම් උසස් නිලධාරීන්ගෙන් ඔබට විශේෂ සහයෝගයක් ලැබෙනවා. පෞද්ගලික අංශය නම් නව වගකීම් තනතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබ ව්‍යාපාරිකයෙක් නම් අලුත් ආයෝජනවලට සහ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට මෙම මාසය තමයි හොඳම මාසය. ඉතින් විශේෂයෙන්ම ඔය යකඩ ඊට පස්සේ ඉඩම් විකිණීම මිලදී ගැනීම ඊට පස්සේ තාක්ෂණික අංශවල ව්‍යාපාර කරන අයට වැඩි ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට ධනය සහ ආර්ථිකය බැලුවොත් එහෙම ආර්ථික තත්ත්වය ගැන බලද්දි ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය නිසා ඔබේ ආදායම් මාර්ග ස්ථාවර වෙනවා වගේම පහුගිය කාලයේදී හිරවී තිබුණු මුදල් කාගෙන් හරි එන්න තිබුණු මුදල් හිඟ වැටුප් හෝ දේපල වලින් ඔයාලට ලැබෙන්න තිබ්බනම් මොන හරි ආදායමක් මෙම මාසයේදී ඔයාගේ අතට මේක ලැබෙනවා. නමුත් ලග්නාධිපති කුජගේ බලපෑම නිසා තරමක් ඔබ කලබලකාරී ලෙස මුදල් වියදම් කිරීමට පෙළඹෙන්න පුළුවන් වුණත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අනවශ්‍ය සුභෝගභෝගී භාණ්ඩ හෝ වාහන අලුත් වැඩියාව සඳහා විශාල මුදලක් වැයීමට ඉඩ තිබෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ආවොත් වාහනයක වියදමක් ආවොත් එහෙම කරන්න වෙනවා. මොකද ඔබ යන වාහනය නිසා ඒ දේවල් හදාගන්න සිද්ධ වෙනවා. නමුත් මුදල් පරිහරණයේදී ඉතාම සැලසුම් සහගත වීම මෙම මාසයේදී වැදගත්. ඒ වගේම තමයි මාසයේ මැදදී ලොතරැයි වාසනාවක් හෝ අනපේක්ෂිත ධන ලාභයක් ලැබීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඔන්න ඒ පිළිබඳව ඒ ගැන try කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ගිහලා ලොතරැයියක් ගන්න මාසයේ මැදදී. ඉතින් ඊළඟට අපි කතා කරමු ආදරය සහ පෞල් ජීවිතය ගැන. පෞල් ජීවිතය තුළ ඔබ ඉතාම සාමකාමී වටපිටාවක් මේ මාසයේදී නිර්මාණය වෙනවා. ඒ ගැන දෙකක් කියන්න නැහැ ආයේ. විශේෂයෙන්ම මව්පියන් සමග තිබූ මතභේද මොනවා හරි තිබුණා නම් පහුගිය කාලවල ඒව දුර වෙලා ඔවුන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන කාලයක්. විවාහක අයගේ සහකරු හෝ සහකාරී සමග තිබුණු පුංචි ආරවුල් හැම පවුලකම අපි දන්නවා සමහර වෙලාවට පුංචි ආරවුල් තියෙනවා. ඉතින් මේ පුංචි ආරවුල් අවසන් වෙලා දෙදෙනා අතර අවබෝධය වැඩි වෙන කාලයක්. ඉතින් ප්‍රේම සම්බන්ධතාවල නිරත වී සිටින අය තමන්ගේ සහකරු සමග හෝ සහකාරිය සමග විවාහය ගැන තීරණය ගැනීමට මේ මාසය ඉතාමත් සුබයි. ඉතින් ඊළඟ දේ තමයි තාමත් තනිකඩ සිටින මේෂ ලග්න හිමියන්ට ඔන්න අපි කියන්නේ ඔන්න තමන්ට ගැලපෙන සහකරුවෙක හෝ සහකාරියක් මුණ ගැසීමේ වාසනාව මෙම මාසයේදී උදා වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තව දාන යොමු කරන්න. ඊළඟට අපි බලමු සෞඛ්‍ය සහ අධ්‍යාපනය කොහොමද කියලා. සෞඛ්‍ය ගැන කතා කළොත් කුජගේ බලපෑම නිසා ශරීරයේ උෂ්ණාධික ගතිය එහෙම නැත්නම් ලේ ගමනය සම්බන්ධ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක නිසා දිනකට අවශ්‍ය ජලය පානය කරන එක නිසි වෙලාවට ආහාර ගන්න එක ගැන බොහොමයක් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අධික වෙහෙස නිසා සමහරට මේ මාසය අගදී කොන්දේ හෝ ධනිස්වල වේදනාවක් ඇති වීමට ඉඩ තියෙනවා මේෂ ලග්න හිමියන්ගේ. ඉතින් අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ ගුරුගේ බැල්ම නිසා මතක ශක්තිය සහ ධාරණ ශක්තිය ඇත්තෙම ඉහළ යනවා. විශේෂයෙන්ම විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයන්ට සිසු ශිෂ්‍යාවන්ට ජයග්‍රහණයක් කරගත හැකි ඉතාම වාසනාවන්ත කාලයක්. ඉතින් මේ කාලෙදි මම කිව්වා සමහර ගැටලු සහ සමහර ප්‍රශ්න ගැන. ඉතින් අපි බලමු ඒවට අවශ්‍ය වන වත්පිළිවෙත් සහ අපිට දෙන්න පුළුවන් විශේෂ අවවාදයන් මොනවද කියලා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ මේෂ ලග්න හිමි ඔබට මේ මාසයේ ඇතිවිය හැකි සුළු බාධා මගහරවා ගැනීමට සෑම අඟහරුවාදා දිනකම රතු පැහැති මල් පූජා කරලා කතරගම දෙවියන්ට පින් දෙන්න. ඉතින් එතකොට සෙනසුරාදා දවස්වලට වගේ දුප්පත් කෙනෙක්ට උදව් කරන්න. දුප්පත් කෙනෙක්ට කෑම එකක් දෙන්න, ඇඳුම් ලබා දෙන්න ඔබට පුළුවන් ආකාරයෙන් උදව්වක් කරන්න. මතක තියාගන්න රතු පැහැති මල් වට්ටියක් පූජා කරලා කතරගම දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම සෙනසුරාදා දිනවල දුප්පත් අයට උදව් කරන්න. ඉතින් ඔබේ ජය වර්ණය රතු සහ කහ වන අතර ජය අංකය අංක 9. එතකොට සුබ දින වෙන්නේ ඔයාලට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ උදා වූ ජනවාරි මාසය සෞභාග්‍යමත් ජයග්‍රාහී මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ ඔයාලට තියෙන ප්‍රශ්නයක් මේකට කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් බලාපොරොත්තු වෙන්න ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.